ශා ලස්සනට ලොග් එකට ආයි 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 හයි හයි යාළුවනේ ඔන්න ගොඩක් කාලෙකට පස්සේ අලුත් ලෝකයක් අරගෙන ආවා. එක දිගට ලොග්ස් දාන්න බැරි වුණා. ලොග්ස් කීපයක් තියෙනවා එඩිට් කරපු ඒවත් අපි මේට පබ්ලිෂ් කරනවා. ඔන්න ඉතින් අපි මේ පාර අරගෙන ආවේ මේ පාරත් අංජර නෑ ලොග් එකේ. අංජනත් එක්ක ලොග් එකක් කරන්න ඕන ඒකත් මන්ට මාර්ගෙන එනවා. ඉතින් මේ ලොග් එකේ තියෙන අපේ ඔෆිස් එකේ ස්ටාෆ් එකත් එක්ක අපි ගිය ට්‍රිප් එකක් තියෙන්නේ මැයි මාසේ අපි ඒක ගියේ. ලොකේෂන් එක තමයි මාරබැද්ද ගාඩන් රිසෝට් එක තියෙන්නේ රිකිල්ල ගස්කඩ තියෙන්නේ. ඒ කියන්නේ නුවර ඉඳලා ටිකක් ඇතුළට යන්න ඕන. ඉතින් ඔන්න ඉතින් කට්ටිය ට්‍රිප් එක ස්ටාර්ට් කරලා තියෙන කට්ටිය ඔෆිස් එක ළඟ ඉඳලා දැන් බස් එකේ යන ගමන් ඉන්නේ. ඉතින් අපි බලමු ඉස්සරහට කොහොමද මෙයාලා එන්ජොයි කරන්නේ, අපි මොකද කරන්නේ. ඒ ඔක්කොම දේවල් මේ වීඩියෝ එකේ තියෙනවා. ඉතින් ඉවර වෙනකම් වීඩියෝ එක බලන්න. කමෙන්ට් එකකුත් දාන්න. Tiwanka Bros, Kolonadiras, Ravi Bro, Dilshani Sis, Amira. ඔන්න යාළුවනේ ඉතින් දැන් අපි අපේ රූම් එකේ ඉඳලා අනිත් රූම් එකට යන ගමන් ඉන්නේ. එතකොට මේ තමයි මේ තියෙන අනිත් රූම්ස් ටික. ඔන්න ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපි කට්ටිය කැරම් සෙල්ලම් කරනවා මෙතන. අය කියන ලොග් එකට අපි මේකෙදි බුක් කරේ ඩබල් රූම් දෙකයි, ෆැමිලි රූම් එකයි, ස්වීට් එකයි. මේකේ හැපෙනින්ම ප්ලේස් එක තමයි ස්වීට් එක. ඉතින් අපි බලමු ස්වීට් එකට ගිහිල්ලා ඒකේ කොහොමද මොනවාද තියෙන්නේ, ෆැසිලිටිස්, එතකොට ඒකේ කී දෙනෙක්ට ඉන්න පුළුවන්ද, ඒ ඔක්කොම දේවල් තියෙනවා. ෂා ලස්සනට ලොග් එකට ආයි 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 ඒක කියලා වගේ. Boys, girls, hi, hi. Hello, hello. Hi. ප්‍රයිවට් පාටියක් වුණත් මෙතන දාන්න පුළුවන් කියන්නේ මෙයාලා අපිට ඉන් ඩීටේල් එක කියලා නැහැ. මේ අපි ඒ විදිහට ඇරේන්ජ් කරගෙන පොඩි පාටියකුත් දැම්මා. ඒකේ වීඩියෝ ටිකක් ඉස්සරහා තියෙනවා. ඔයාලට ඒ ටිකත් බලන්න පුළුවන්. ඔන්න ඉතින් මේ තියෙන්නේ ස්වීට් එකේ උඩම තට්ටුව. එතකොට දැන් මේකේ උඩයි පහළයි දෙකම ගත්තොත් එහෙම මෙයාලා කියන විදිහට 6 දෙනෙක්ට ඉන්න පුළුවන්. හැබැයි කොල්ල සෙට් එකක් වගේ යනවා නම් මේක ගත්තොත් එහෙම 10 දෙනෙක්ට වගේ ඉන්න පුළුවන්. ඒ ඔක්කොම ෆැසිලිටිස් තියෙනවා. වොෂ්රූම් දෙකක් තියෙනවා. එතකොට ලිවින් ඒරියා එකක් වගේ එකක් තියෙනවා. එතකොට බැල්කනි තියෙනවා. ඒ ඔක්කොම ෆැසිලිටිස් මේකේ තියෙනවා. මේ තියෙන අපි හිටපු රූම් එක මේකේ මමයි දුලයි තුවයි හිටියේ. එතකොට මේකේ තියෙනවා අපිට ටී හදාගන්න, කොෆි හදාගන්න මේ ෆැසිලිටිස් ඔක්කොම ටික තියෙනවා. ඒත් එක්කම මේ අපි හිටපු රූම් එකට පිටිපස්සෙන් තියෙන ලස්සන කන්දක් තියෙනවා. ඒක තනිකරම කොළ පාට බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන්නේ. ඔයාලට ඩ්‍රෝන් එකක් දාන කෙනෙක්ට, එතකොට ෆොටෝස් ගන්න කෙනෙක්ට එහෙම ලස්සන විදිහට ෆොටෝස් අරගන්න පුළුවන්. ඒ තරම් ලස්සන ප්ලේස් එකක් එතන තියෙනවා.
ඔන්න ඉතින් අපි දැන් පොඩි පාටියක් දාලා එන්ජොයි කරලා ඊළඟට අපි ඩිනර් එකට ආවා. ඒතකොට ඩිනර් එක ගන්න තියෙන්නේ මෙතන තියෙන්නේ. එයාලගේ බුෆේ විදිහට තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් මෙයාලගේ කෑම හොඳයි රසයි. එදා ක්‍රවුඩ් එකත් සාමාන්‍ය පිරිසක් හිටියා. ඒතකොට මේ ඉන්නවා මෙතන අපේ සෙට් එකත් කන ගමන් ඉන්නේ. ඕකෙන් පස්සේ තමයි හැපනින්ම ටික තියෙන්නේ. දැන් කට්ටිය කන ගමන් ඉන්නේ. අපි බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා. අපි ඩිනර් අරන් ඇවිත් ස්වීට් එකේ සෙට් වෙන්න ඉන්නකොට අපේ මිස්ටර් රවින්දු ස්වීට් එකට ගිහිල්ලා දොරත් වහගෙන නිදි. අපි හැමෝම දැන් මෙතනට වෙලා විනාඩි 30ක් 45ක් විතර හිටියා රවින්දු දොර අරිනකන් කෝල්ස් ගන්නවා ආන්සර් කරන්නෙත් නැහැ. එයාට හොඳටම නිින්ද ගිහිල්ලා. ඉතින් අපිට දැන් ඇතුළට යන්නත් ඕන, ඊට පස්සේ පොඩි ෆන් එකක් දාන්නත් ඕන. මේ වැඩ ඔක්කොම තියෙන නිසා අපි ස්ටාෆ් එක කෙනෙක්ට කතා කරලා එයාලගේ අතුලක් අරගෙන තමයි ඇතුළට ගියේ. ඔයාලා දකින්න ඇති ඔන්න දැන් කට්ටිය පාටි දාලා කොහොමද එන්ජොයි කරන්නේ මොකද කරන්නේ ඔය ඔක්කොම ටික තිබ්බනේ. ඒ පාටියෙන් පස්සේ ඔන්න ඊට පස්සේ තමයි ආෆ්ටර් පාටි ආවේ. මිස්ටර් තිවංගගේ DJ එක පටන් ගත්තා. ඇත්තටම DJ එකක් නැහැ. එයා ඒක ඇඟට ආරූඪ කරගෙන එයා මං හිතන්නේ ගත්ත දේවල් එක්ක ඒක හොඳටම ඇඟට අරන් ඉන්නේ. ඔන්න ඉතින් කට්ටිය එතනත් වෙනම කොල්ලෝ ටික ඉතුරු වෙලා ඒ පාටිය දානවා.
ඉතින් මේ තියෙන්නේ උදේ නැගිට්ටට පස්සේ view එක තිබ්බ විදිහ අපේ room එකට ඇත්තටම ඒ කියන්නේ දැන් මාරම ලස්සනක් තියෙන්නේ. දැන් අපි නම් නැගිටින්න ටිකක් පරක් වුණා. අපි නිදා ගන්නකොට පාන්දර 4 විතර වුණා. මේ view එක අපිට බලා ගන්න පුළුවන් අපි පාන්දර 6ට 7ට වගේ ආවනම් මේ දුම දාලා තියෙන ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. හැබැයි අපි නැගිට්ට වෙලාවෙත් අපිට ඒ වගේම ලස්සන එකක් තිබ්බා. ඉතින් ඔය ඔක්කොම ඉවරලා අපි බ්‍රෙක්ෆාස්ට් අරගෙන ලන්ච් එකත් අරගෙන අපි ආයෙත් යන්න ලෑස්ති වුණා. මං රෙකමන්ඩ් කරන ප්ලේස් එකක් කියන ඔයාලත් ගිහිල්ලා බලන්න ෆැමිලි එකත් එක්ක කපල් නැත්නම් යාළුවෝ එක්ක ගිහිල්ලා එන්ජොයි කරලා එන්න පුළුවන් ලස්සනම තැනක්. මේක තියෙන්නේ කන්දක් උඩ තියෙන්නේ. හරිම ලස්සන ප්ලේස් එකක්. ඔයාලත් යන්න